හලෝ යාළුවනේ, ඉතින් මම අද කියලා දෙන්න යන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදියට Gemini Pro එක මාස 15කට ෆ්‍රී ගන්න කොහොමද කියන එක. ඉතින් මේ ඔෆර් එක වැලිඩ් වෙන්නේ ජූනි 30 වෙනකන් විතරයි. ජූනි 30න් පස්සේ මේ ඔෆර් පීරියඩ් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ජූනි 30ට කලින් මේ ඔෆර් එක ක්ලේම් කරගන්න. ඒ වගේම මම කියලා දෙන්නම් ඔයාලට ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි නම් කොහොමද අද මේ ඔෆර් එක අරගන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා පාවිච්චි කරන VPN එකක් අරගෙන ඒ VPN එකෙන් US සිලෙක්ට් කරලා එතනින් කනෙක්ට් වෙන එක. සාමාන්‍යයෙන් මේකට VPN එකක් අවශ්‍ය වෙන්නේ මේ ඔෆර් එක ලංකාවට වැලිඩ් වෙන්නේ නැහැ. සමහර රටවල් කීපයකට විතරයි USA, ජපාන් වගේ රටවල් කීපයකට විතරයි මේක ඔෆර් එක දීලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා VPN එක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා අලුත් Chrome browser එකක් ඕපන් කරගෙන ඔයාලා Gemini Pro එකට කලින් දීලා නැති ඊමේල් එකක් දෙන්න. මම දන්නේ පරණ ඊමේල් එකකට වැඩ කරයිද කියලා. පරණ ඊමේල් එක වැඩ කරනවා. මම දන්නේ Gemini එකට ඇඩ් කරපු ඊමේල් එකකට මේක වැලිඩ් වෙයිද කියන එක. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා අලුත් ඊමේල් එකක් මේකට ඇඩ් කරන්න කියලා. ඉතින් මම මේ විදිහට මගේ ඊමේල් එක ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට next දීලා ඉතින් මේ විදිහට අපි මේකට sign in වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් අහන්න Google One Student. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට Google AI Pro is free. ඊට පස්සේ මෙතනට ඔයාලා ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති Gemini Pro is free for university student for 15 months. ඉතින් අපි මෙතනින් කරන්න තියෙන්නේ verify student status කියන එක ක්ලික් කරලා. ඉතින් මෙතනදී ඔයාලට දෙන්න ඕනේ ඔයාලට යුනිවර්සිටි එකෙන් දීලා තියෙනවා නම් ඊමේල් එකක්. ඒ ඊමේල් එක තමයි මෙතනට දෙන්න ඕනේ. දැන් අපි බලමු ඔයාලට දැන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි නම් ඔයාලා කොහොමද මේ වගේ ඊමේල් එකක් හදාගන්නේ කියන එක. ඉතින් මෙතනින් ඔයාලා edu email generator කියන වෙබ්සයිට් එකට යන්න. එතනින් ඔයාලට අවශ්‍ය කරන ඊමේල් එක හදාගන්න පුළුවන්. අපි මෙතනින් මුලින්ම කරන්න ඕනේ යූසර් නේම් එකක් දෙන එක. ඔයා කැමති යූසර් නේම් එකක් දෙන්න පුළුවන් ඔයාලට. මම මෙතෙන් දෙනවා. හරි. මෙතනින් ඊට පස්සේ ඩොමේන් එක විදිහට අපි දෙන්න ඕනේ මෙතන .edu.pl කියන එක තියෙන එකක් ඩොමේන් එකක් තමයි දෙන්න ඕනේ. හරි. ඊළඟට ඔයාලගේ account එක තමයි මේ තියෙන්නේ. ඔයාලගේ temporary education email එකක් මේක. ඉතින් ඔයාලට එන inbox message එන්නේ මෙතනම පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මේ email එක copy කරගන්න. මේ email එක copy කරගෙන ඔයාලට මෙතනදී දෙන්න පුළුවන් ඒ email එක paste කරලා. ඊට පස්සේ ඒකට verification code එකක් එන්න. ඉතින් මෙතනදී මම පෙන්නුවා වගේ මෙතන inbox එකට අපේ code එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී මේ විදිහට code එක අපි අරගෙන මේ විදිහට අපි කෝඩ් එක මෙතන ගැහුවට පස්සේ ඔයාලට මෙතනින් එනවා මේ විදිහට මැසේජ් එකක්. ඉතින් මේ මැසේජ් එකෙන් පස්සේ මෙතන කන්ටිනියු කරලා මෙතන ලෝඩින් ස්ක්‍රීන් එක වෙනකන් ඉන්න ඕනේ. මේක ඔබන්න යන්න එපා. ඉතින් මේ විදිහට ඔයාලට පේමන්ට් මෙතනට සිලෙක්ට් කරන්න ආවට පස්සේ ඔයාලට ලේසිම විදිය තමයි කාඩ් එකක් ඇඩ් කරන එක. ඉතින් මෙතනින් ඔයාලගේ කාඩ් නම්බර් එක ඇඩ් කරලා මම ඉතින් එහාට දේවල් කියන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඔයාලගේ කාඩ් නම්බර් එක ඇඩ් කරලා මෙතනින් දෙන්න ඕනේ USA වල zip code එක. ඉතින් ඒක එච්චර දෙයක් නෙමෙයි. Google කරලා ඔයාලට zip code එකක් අරගෙන මෙතනින් save කරාට පස්සේ
ඔයාලට ජිමිනයි ෆ්‍රී එක ඇක්ටිව් වෙනවා.